සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා වගේම ලස්සනම දවසක් ප්‍රාර්ථනා කරනවා. හන්තාන අග්‍රබෝධි YouTube channel එකත් එක්ක තමයි අදත් ඔයා මේ සම්බන්ධ වෙලා මේ වීඩියෝ එක නරඹන්න ඇවිල්ලා තියෙන්නේ. මම මීට කලින් වාට ගෙනාපු වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයා ගාවට මේ හන්තාන 491 ගමේ පිහිටලා තියෙන ශ්‍රී අග්‍රබෝධි විහාරස්ථානයේ ඊටමත් දිග කාලයකට පස්සේ ඊටමත්ම ලස්සනට පවත්වපු කටින චීවර පූජෝත්සවය ගැන වීඩියෝ එකක් මම මීට කලින් ඔයාට ගෙනාවා. මම හිතනවා ඔයා ඒකත් බලන්න ඇති කියලා. අද අපි බලමු පොඩ්ඩක් මේ ශ්‍රී අග්‍රබෝධි විහාරස්ථානය මොන තරාතිරමක මොන ආකාරයට පවත්වාගෙන යන විහාරස්ථානයක්ද කියන එක. ඇත්තෙන්ම කියනවා නම් මේ පන්සල නැත්නම් මේ විහාරස්ථානය ඊටාත්ම දිගු කාලයක හොඳ ඉතිහාසයක් තියෙන පැරණි විහාරස්ථානයක් කියලා අපිට දැනගන්නට ලැබෙනවා මේ ගමේ ඉන්න අපේ පැරණි ගම්වාසීන් කීප දෙනෙක්ගෙන්ම. එතුමන්ලා දන්නවා මේ විහාරස්ථානයේ මූලාරම්භය කොහොමද? ඒ වගේම මොන මොන ආකාරයට මේ විහාරස්ථානයේ උත්සව පැවැත්වුණාද? ගමේ දායක මහත්ම මහත්මීන්ගෙන් කෙතරම් උදව් උපකාර සහ සහයෝගය මේ වෙනුවෙන් ලැබෙනවද? මේ සියලු දේවල් මේ ගමේ ඉන්න පැරණන් එම නැත්තම් මේ ගමේ මුලින් ඉඳන් ඉන්න ගම්වාසීන් දන්නවා. කොහොම වෙතත් මේ විහාරස්ථානයේ වැඩ කටයුතු තව විශාල ප්‍රමාණයක් නැත්තම් වැඩ කටයුතු රාශියක් තව අවසන් වෙන්නට තියෙනවා. එහෙමනම් අපි පොඩ්ඩක් බලමු මේ විහාරස්ථානයේ ඇතුලේ ටිකක් ඇවිදලා මොනවද මේ විහාරස්ථානයේ කෙරෙන්නේ? මේ විහාරස්ථානයේ දැනට තියෙන තත්ත්වය කොයි ආකාරයේද කියලා. ඔව්. ඔයාලට මේ පේන්නේ විහාරස්ථානයේ මේ අග්‍රබෝධි විහාරස්ථානයේ විහාර ගෙට යන පඩිපෙළ තමයි මේ තියෙන්නේ. මෙතනින් අපි උඩට නැගලා බලමු මොනවද මේකේ අපිට දකින්න ලැබෙන දේවල් කියලා. මීට කලින් වීඩියෝ එකේදී මම ඔයාලට ගෙනාවා මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ මහනුවර උඩුවෙල ප්‍රධාන මාර්ගය කියලා. එහෙමනම් ඔයාලට මේ පේන්න තියෙන්නේ ඒ මහනුවර උඩුවෙල ප්‍රධාන මාර්ගය. ඒ වගේම තමයි මේ මාර්ගයේ මේ ප්‍රධාන මාර්ගය සහ අපේ මේ සකස් වෙමින් පවතින ඉදිකෙරමින් පවතින විහාර ගේට් යා කරලා ඔයාලට පේනවා මෙන්න මේ කොන්ක්‍රීට් පාලමක් සකස් කරලා තියෙනවා. මේ කොන්ක්‍රීට් පාලම මෑතකදී හැදුවේ ඒ ගමේ ඊටාත්ම ලොකු සහයෝගයක් දක්වන දානපති මහත්මයෙක් වන සනි රූබන් මහත්මයාගේ සම්පූර්ණ දායකත්වයෙන් සහ ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම මෙතන විහාර ගේට් ඔයාලට පේනවා තැඹිලි පාට රෙදි කඩකින් ආවරණය කරලා තියෙනවා. මොකද එතන පිටුපස්සෙන් බුදු පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවා. තව හරියට වැඩ අවසන් වෙලා නැහැ. ඒ වගේමයි මේ විදිහට මේ විහාරස්ථානයේ වැඩ කටයුතු කරගෙන යන්නට ඉදි කරලා තියෙන විදිහත් ඔබට මේ වීඩියෝ එකෙන් දකින්න පුළුවන්. එහෙමනම් මේ දේවල් වලින් අපිට පේන දෙයක් තමයි මේ විහාරස්ථානයේ තව වැඩ කටයුතු රාශියක් අවසන් කරගන්න තිබියදී තමයි මම මුලින් ගෙනාපු වීඩියෝ එක වගේ කටින චීවර පූජෝත්සවයක් ඉතාමත්ම ලස්සනට පවත්වන්නට යෙදුනේ. එහෙමනම් මේ හන්තාන 491 ශ්‍රී අග්‍රබෝධි විහාරස්ථානයේ සම්බන්ධව හොඳින්ම දන්නා හිමිපාණන් වහන්සේ නමක් අපත් සමග මේ වෙලාවේදී සම්බන්ධ වෙනවා. වතුලියද්ද ශ්‍රී සිගත බිම්බාරාමය, ජනදානගම ශ්‍රී මහෙන්දාරාමය, මොරගොල්ල ශ්‍රී අභිනවාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපති එවැගේම පේරාදෙණිය පැණිදෙණිය ශ්‍රී ಭಾರತೀಯ විද්‍යායතන පිරිවෙන් කෘත්‍යාධිකාරී උඩරට රාමඤ්ඤ මහානිකායේ උතුරු ප්‍රාදේශීය සංඝ සභාවේ ප්‍රතිපත්ති සංවර්ධන ලේකකාධිකාරී විචිත්‍රබාණී දෛලපිටියේ පාලිත ස්තවීර හිමිපාණයන් වහන්සේ. ඉතින් උන්වහන්සේ මොකක්ද මේ ලංකාවාසී වගේම ලෝකවාසී බෞද්ධ ජනතාවට කියන පණිවිඩය කියලා? ලෝකවාසී වාසනාවන්ත පින්වත්නි, මේ වෙලාවේදී විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ මහනුවර දිස්ත්‍රික්කයේ
මහනුවර කඩවස් අතර සහ ගංගවට කෝල්ල කියන ප්‍රාදේශීය සභාවට අයත් වගේම තමයි පාතේවැට ප්‍රාදේශීය සභාවට අයත් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙකම සම්බන්ධ ඇති හන්තාන උඩුවෙල හතර කරුණුසි අග්‍රබෝධි විහාරස්ථානයේ දැන් මේ සංවර්ධනයෙන් පවතින විහාර මන්දිර පිළිබඳව ඔබට කරුණු ටිකක් මතක් කරගන්න මේ බලාපොරොත්තු වෙන්නේ මේ විහාරස්ථානය ආරම්භ කළ අවුරුදු 75කට වැඩි කාලයක්. ඒ වගේම මේ විහාරස්ථානයේ මේ විහාර දෙවියන් වහන්සේලා කීප නමක් වැඩ හිටියා. මේ මෑතකදී අදට මම හිතන දවස් 7ක් වගේ තරම් පාතේවැට ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ සේවය කළ බෞද්ධ කටයුතු සමායෝජක දර්ශනපති කල්කඩවල රතසාර කියන පඬිතු හාමුදුරුවෝ වැනි ඉඳලා උන්වහන්සේ අපවත් වුණා. ඒ උන්වහන්සේගේ ශිෂ්‍ය පොඩි හාමුදුරුවමක් හැටියට හන්තානේ චන්දිම පොඩි හාමුදුරන් වහන්සේ තමයි මේ විහාරස්ථානයේ වර්තමානයේ වැඩ ඉන්නේ. උන්වහන්සේ පෙරදින ශ්‍රී ಭಾರತೀಯ විශ්වවිද්‍යාලයේ මේ ಭಾರತೀಯ විද්‍යාලයේ මහපිරිවෙනේ අධ්‍යාපන ලැබලා උසස් අධ්‍යාපන ලැබලා දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න උන්වහන්සේ බලාපොරොත්තු වැඩි වෙන හාමුදුරුවමක් පවුල් 65ක් මේ මුළු වතු ආශ්‍රිතව අනික ඔක්කොම ද්‍රවිඩ පවුල් සිංහල බෞද්ධ පවුල් 65ක්. ඉතින් මෙතන ඉඳලා කිලෝමීටර් මම හිතන 7-8ක ආවර්තන වෙන විදිහට තමයි මේ පවුල් 65ක් ඉන්නේ. ඒක ආසන්න කිට්ටු නෙවෙයි. ඉතින් ඒ අය වත්තේ වැඩ කරලා වතු වැඩ කරලා තමයි එයාලා හම්බ කරලා කටයුතු කරගන්නේ. ඒ වගේම ජීවත් වෙන්නේ. ඉතින් මහ ලොකු ආදායමක් නෑ. මම හිතන්නේ මේ වත්තක වැඩ කරලා දැන් අපේ බින්දුතුලා දැන් රුපියල් 1000කට වැඩි මුදලක් ලැබෙන්නේ. ඉතින් ඒකේ ලැබෙන මුදලෙන් පන්සල මාසයකට දාන දීලා පන්සලක් වැඩ කරන යන. ඉතින් ඔබට පේන මේ විහාර මන්දිර විශාල විහාර මන්දිරයක් වගේම පුදුම අලංකෘත භාවයක් තියෙනවා. ඒ වගේම අතාම වටිනාම තැනක් මේ ප්‍රධාන පාර අයිනේ. ඉතින් මේක හදාගන්න දැන් මේනකොට ලක්ෂ 60කට 65කට වැඩි මුදලක් මේ දායක දායිකාව කුලී කරලා වතු උදුළු දාලා ඒ වගේම වත්තේ වැඩ කරලා මුදල් හම්බ කරලා මේ වැඩ කරගෙන මේනකොට කරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් අවුරුදු 12ක් විතර වෙනවා මේ විහාරය පටන් ගන්න. මේක මුල්ගල තියෙන අවස්ථාවේ ඉඳලා මේ මොහොත දක්වාම අපි විතර යනවා එනවා. අපි පොඩි හාමුදුරන් වහන්සේට එදිනෙදා දාන වේල වුණත් හරිම අමාරුයි. ඒකට දායක හරි ආදරේ හරි ශ්‍රද්ධාවන්තයි. තුරුණුවන් කෙරෙහි පුදුමාකාර ශ්‍රද්ධාවක් තියෙන සිංහල බෞද්ධ පවුල් විතර නෙමෙයි. ද්‍රවිඩ හින්දු ආගමික බැතිමතුන් පවා මේ පින්බීමට ආදාළ උපකාරකමින් කටයුතු කරනවා. ඉතින් අද මට කියන්න තියෙන්නේ මේ ඉතින් වැඩක ටික දැන් මේ පිළිමේ සායන් ආලප කළා නේත්‍රා කරගන්න එකයි මේ කණු ටික කපලා දුකලා ටයිල් බිම පිටංගඩවල ලතරවල මේ ටික කරගන්න එක මේ පහුගිය දවස්වල පුද්ගලිකව අපි සනිකණ්ඨ සාධිපති කියලා මොරගොල්ල මහත්තයෙක් හන්තානු මොරගොල්ල එතුමා මම හිතන්නේ විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා ප්‍රධාන පාරිනල පාලමක් දාලා දීලා දෙනවා මේක පන්සලේ යා කරලා කාටවත් පහසු වෙන්න අපිට කලාතුරකින් මේක කරගන්න වෙන්නේ නැති මට්ටමක තිබ්බා. ඒ බඳු වෙලාවක එතුමාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් මේ කටයුතු කළා. ඉතින් මේ දායක සභාව ඉතාම මීට පෙර හිටපු දායක සභාවත් අතිශය ප්‍රීතිමත් ධෛර්ය සම්පන්න මේ තරුණයන්ගේ බුදුන් ශ්‍රද්ධාව මාමකත්වයෙන් කටයුතු කරපු දායක සභාව වර්තමාන තේම දැන් මේ ළඟ ආසන්නයේ අපි ඉන්නවා. මම හිතනවා අපි මේ නමින් මේ ගමේ ආමන්ත්‍රණ කරන කතා කරොත් එහෙම අපේ තේකඩේ රාජయ్య කියලා අපි කියන්නේ. ඒ තේකඩේ රාජయ్య කියන කෙනා යාගේ පරපුර මේ වගේ මෙයත් එක්ක වටා ඉන්න මේ ගමේ සියලු දායකෝ උතුම කැපකිරීමක් කරලා මේ හාමුදුරුවෝ එක ගැනීමයි පන්සල රැක ගැනීමයි මේ දෙකම ආයනේ එකට එක හරියට ගහට පොත්තට ගහත් වගේ තමයි මේ දෙන්නගේ බන්ධනේ ඒ වගේ මෙයාලගේ සම්බන්ධය තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධනය අනුව මේ වැටි තාම සාර්ථකව කරගෙන යන්නේ. ඒ නිසා මම ලක්වාදී ලෝකවාසී සිංහල බෞද්ධ අද ඕනතරම් මේ තියෙන හැම ලොකු විහාරස්ථානවල කෝටි ප්‍රකෝටි විද්‍යාති වේදන් කරමින් ඒවා අලංකෘත කරමින් කටයුතු කරන හොඳ සැදැහැති පිරිසක් ඉන්න අපේ රටේ බෞද්ධ රටේ මම ඊටාම කාර්නිකව ආරාධනා කරනවා ආයතනයක් කරන ඉල්ලීමකුත් කරනවා. ඇත්තටම බොහොම අසහනුකම්පිත විතරක් නෙවෙයි පුදුම ශ්‍රද්ධාවෙන් කරන්න ඕන පින්බීමක් මේ බීම මේක තව වැඩ කොටසක් තියෙනවා. අනුම ධර්මයේ පන්සලේ වැඩ ඉන්න පොඩි හාමුදුරන්ට ඉන්න කුටියක්වත් නැහැ. වැසිලික ඉස්ගිලි පහසුකම් ජල පහසුකම් හැම අතින්ම මහ පුදුම පීඩාවක් තියෙන උනාද විදිහින් ඒ දායකෝ අතාරින්නේ ඒ තරම් අර බෞද්ධ ශ්‍රද්ධාවත් නිසා. සා ඔබ හැමෝම එකතු වෙලා වැඩ කොටස් එක බාර ගන්න පුළුවන් මම හිතනවා මේකේ තියෙනවා මේ විහාර මන්දිර වැඩ ධර්මශාලා වැඩ ටික තියෙනවා. ඒ වගේම චෛත්‍යයක් තව හදා ගන්න ඕනේ. වැසිකිලි කැසිකිලි පහසුකම් අර මේකේ යට තට්ටුව හාමුදුරුවන්ගේ මේ සංඝරාමයේ. ඒකේ කාමරෙක දැන් කපලා දුකලා වැඩි ඉවරයි. උලෝජනේ තිබ්බා. දැන් දොරවල් ටික දාලා පිටංගඩවල ලකුණු ඔය ටික තියෙනවා. ඒ නිසා මේ ටික කරගන්න
මීට පෙර ආතුන් මම හිතන්නේ විදේශ රටවල් වල ජාත්‍යන්තර සේවය කරන විදේශ රටවල් වල ඉන්න බොහෝ පිරිසක් මේකට ආධාර උපකාර කරමින් කටයුතු කළ පුදුම විදියට ඒ අපට උදව් කළා මේ දායක සභාවට. ඒ නිසා මේ පළාතේ වතුලිය ශ්‍රී සුගත බිම්බාරාම විහාරස්ථානයේ ඇතුළු විහාර ගණනාගම විහාරාධිපති හැටියට ඇත්තටම කටයුතු කරන මම විශේෂ වශයෙන්ම අපේ පේරාදෙණිසි ಭಾರತೀಯ විශ්වවිද්‍යාලයේ අපේ පිරිවෙනේ උසස් අධ්‍යාපන ලබන පොඩි හාමුදුරුවෝ මේ සම්බන්ධතාවයන් අනුව අපි පුළුවන් දා එදා මෙදා තුර මේ හැමදේම අපි සිදු කළා. ඒ නිසා ඉදිරියටත් අපි ලොකු උදව් උපකාර කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. තමම ලෝකවාසී ලක්වාසී හැමෝටම බෞද්ධ පින්වතුන්ට අබෞද්ධ පින්වතුන්ට පරිත්‍යාගශීලී පින්වතුන් හැමෝටම ඊටම කාරුණිකව මතක් කරන ආරාධනා කරන සිහිපත් කරනවා. මේ පින්බීමේ දුරකථන අංක දායක සභාවේ තියෙනවා. අපේ චන්දිම පොඩි හාමුදුරුවෝලා තියෙනවා. ඒවා පස්සේ ඔබට දැනගන්න පුළුවන්. ඒ අනුව දුරකථනයෙන් කතා කරලා මේ සංවර්ධනය වෙනුවෙන් බාධා උපකාර කරලා කටයුතු කරන්න කියලා ඉතාම කාලෙක කතා කරමින් පළවෙනි කටන චීවර පිංගම කියන උපසම්පදාව මෙතරම් පොඩි හාමුදුරුවෝ මේ ගමේම කෙනෙක් ඥාති හාමුදුරුවෝ දරුවෙක් මහාන කළා අවුරුදු 20ක් වයසටපත් වෙනකන් ඉඳලා ගිය මාස මේ වෙසක් මාසේ උපසම්පදා කළා. දැන් මේ අවුරුද්දේ ඉස්සරම වස් කන්න පිංගම අති සාර්ථකයි. හාමුදුරුවෝ 15කට අධිකයි. උන්වහන්සේලාට පුදු පරිස්කාර දාන ව්‍යංජන අවුල්පත් ඒ වගේ මුදල් පරිස්කාර මේ දායකයන් පුළුවන් හැටියට නම් නෙමෙයි පුළුවන් හැටියට හිතන්නවත් බැරි තරම් මම හිතනවා දාන්න වැඩි හාමුදුරුවමක්වත් දාන්න ඩිංගක් විතරයි බලාපොරොත්තු වෙන්නේ. මේ තරමට අපිට හිතන මේ දායකයන්ගේ දුප්පත්කම නැති බැරිකම් දිහා බලපුවම ඒනට මනුස්සකනුයි ශ්‍රද්ධාව කියන එකයි දෙන්න නිර්ලෝභීභාවය තියෙන හින්දාම පන්සලේ මේ තත්ත්වයයි අදක පින්කමේ මේ ආශ්‍රිතයි. ඒ නිසා මේ හැමදේම තම හදවතින් මම ආශිර්වාද කරමින් ඔබට ආරාධනා කරනවා මේ වෙනුවෙන් ඔබ අඩුම තරම ඔබට පුළුවන් ශක්ති ප්‍රමාණය බඩුවම් මුට්ටුවකින් හරි ගරුබාඩකින් හරි මේ පින්බීම දියුණු පවුණු කරගන්නට හැමෝම එකතු පාදා වෙන්න කියලා හැමෝටම මතක් කරමින් මම නිහඬ වෙනවා. හැම දිනාටම උතුම් දලඳා සමිඳුගේ පිහිටයි. උන්වහන්සේ පෙන්නලා දුන්න විදිහට මේ තත්ත්වයේ තියෙන විහාරස්ථානයක් දියුණු කරන්න ගොඩනගන්න ඔබටත් මටත් යම් කිසි විදියකින් උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ එය මහඟු පිනක් වනවා නොඅනුමානයි. එහෙමනම් මේ විහාරස්ථානයේ තියෙන අලුත් වැඩියාවන් කටයුතු, එවැගේම ප්‍රතිසංස්කරණ කටයුතු වගේ දේවල් සියල්ලක්ම සාර්ථකව අවසන් කරගෙන හන්තාන 4 කණුව ගම්මානයේට ඉතාමත්ම ලස්සන විහාරස්ථානයක් ලබා දෙන්න අපි සියලු දෙනාම දායක වෙමු. මේ වෙනුවෙන් 4 කණුව අග්ගබෝධි විහාරස්ථානයේ විහාරාධිකාරී චන්දිම ස්වාමින් වහන්සේගේත් දායක සභාවේ මහත්වරුන්ගේත් දුරකථන අංක මේ වෙනකොට තිරයේ දිස් වෙනවා. ඉතින් මේ දුරකථන අංක වලින් මේ අය සම්බන්ධ කරගෙන විහාරස්ථානයේ සියලු තොරතුරු ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට හැකි අයුරින් උදව්වක් උපකාරයක් කිරීම සඳහා දායක වන්න මූලාරම්භයක් ඒ හරහා ලබා ගන්න පුළුවන් වෙයි.